හරි අපි දැන් බලමු මොනවද අපි ළඟ තියෙන ඩිජිටල් ප්‍රොඩක්ට්ස් මේ විදිහට රීසෙල් කරන්න පුළුවන් කියලා. මුලින්ම තියෙනවා අපි ළඟ WhatsApp ads දෙකට අමතරව ඔන්ලයින් බිස්නස් කරන කට්ටියට ගොඩාක් වැදගත් වෙන softwares 32ක collection එකක් අපි ළඟ තියෙනවා. Facebook bot කෙනෙක් තියෙනවා, Twitter bot කෙනෙක් තියෙනවා, TikTok bot එකක් තියෙනවා. එතකොට emails bulk යවන්න පුළුවන් software එකක් තියෙනවා. ওই විදිහට softwares 32ක collection එකක් මේ fold එක ඇතුලේ තියෙනවා. අපි බලමු ඊළඟට මොනවද අපිට sell කරන්න පුළුවන් products තියෙන්නේ කියලා. ඊළඟට මේ ලිස්ට් එකේ තියෙන ප්‍රොඩක්ට් එක තමයි T-shirt designs collection එක. මෙතන T-shirt design ලක්ෂයකට වැඩි collection එකක් තියෙනවා. clothing brand එකක් පටන් ගන්න එක මේ දවස්වල trend එකක් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට clothing brand පටන් ගන්න කට්ටියට trending designs ඇතුළත් කරපු T-shirt designs collection එක මේ software මේ reselling bundle එකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකත් clothing brand එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට sell කරන්න. මේක සාමාන්‍යයෙන් මේ බන්ඩල් එක සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් මාකට් එකේ සෙල් වෙන ඩොලර් 30ක් 40ක් වගේ මුදලකට ඔයාලට පුළුවන් ලංකාවේ ඇතුළේ මේක රුපියල් 2000කට 3000කට වගේ මුදලකට විකුණන්න. ඊළඟට අපේ ලිස්ට් එකේ තියෙන තවත් වැදගත් ප්‍රොඩක්ට් එකක් තමයි Reels pack එක. එහෙමත් නැත්නම් short videos collection එක. මෙතන තියෙනවා copyright නැති short videos 20000ක collection එක categories 20කින්. මේක කාටද වැදගත් වෙන්නේ? හිතන්න කෙනෙක් ඉන්නවා එයා කැමති YouTube channel එකක් පටන් ගන්න. එහෙම නැත්නම් TikTok page එකක් කරන්න, Facebook page එකක් කරන්න. හැබැයි එයාට වෙලාවක් නැහැ videos හදන්න. එයාට පුළුවන් මෙතන තියෙන videos අරගෙන ඒ videos එයාගේ channel එකට දාලා එයාගේ subscribersලා views වැඩි කරගන්න. මොකද මේවට copyright වදින්නේ නැහැ. මේවා copyright වදින්නේ නැති short videos. මෙතන එක category එකේ videos 1000 ගානේ videos 20000ක collection එකක් තියෙනවා. හොඳම quality එකෙන් තියෙන videos තමයි මෙතන තියෙන්නේ. සාමාන්‍ය HD quality එකෙන් තියෙන videos තමයි මෙතන තියෙන්නේ. හිතන්න මේක කෙනෙක්ට කොච්චර වටිනවද? දැන් අපි දන්න ගොඩක් අය ඉන්නවා. එයාලා YouTube channel එකක් කරන්න කැමති. එහෙම නැත්නම් TikTok page එකක් කරන්න කැමති. හැබැයි එයාලට videos හදන්න වෙලාවක් නැහැ. අපිට දෙන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් ලංකාවේ මාකට් එක ඇතුලේ sell වෙන videos 1000ක් රුපියල් 1000කට වගේ. හිතන්න එයා කැමති travel page එකක් කරන්න. මෙතන තියෙනවා travel videos 1000ක collection එකක්. ඒ videos 1000ම එයාට දෙනවා රුපියල් 1000කට. එයා දවසට 3 ගානේ වීඩියෝ ෂෙඩියුල් කරත් අවුරුද්දකටම එයාට මෙතන වීඩියෝස් තියෙනවා. අවුරුද්දක් එයා මේක කරගෙන ගියා කියන්නේ එයාට සබ්ස්ක්‍රයිබර්ස් 20000ක 30000ක channel එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මේක රුපියල් 1000කට දුන්නොත් අනිවාර්යෙන් ඕන කෙනෙක් ගන්නවා. මේක ඉන්ටර්නැෂනල් මාකට් එකේ සෙල් වෙන්නේ සාමාන්‍ය ඩොලර් 20 30ත් අතර මුදලකට. ඊළඟට අපි ළඟ තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි e-books collection එක. මෙතන තියෙනවා e-books 2000කට වැඩි collection එකක්. මේ e-books අපිට ආපහු sell කරන්න rights තියෙනවා. ඒ කියන්නේ අයිතිය තියෙනවා. මේවා ලියපු authors-ලා ඒවා PLR license විදිහට තමයි දීලා තින්නේ. ඒ නිසා අපිට කිසිම නීතිමය ගැටලුවක් නැතුව මේ e-books sell කරන්න පුළුවන්. මෙතන තියෙනවා e-books 2000කට වැඩි collection එකක්. කවුරු හරි පොත් කියවන්න කැමති set එකක් හොයාගෙන ඔයාට පුළුවන් මේ e-books 2000ම රුපියල් 1000කට 2000කට වගේ sell කරන්න. මේක international market එකේ sell වෙන්නේ e-books 2000 collection එක රුපියල් ඩොලර්ස් 20ක් 30ක් අතර මුදලකට. ඊළඟට අපි ළඟ තියෙනවා Canva editable templates. ඒ කියන්නේ Canva කියන app එක එහෙමත් නැත්නම් website එක ගැන ඔයා දැනටමත් දන්නවා ඇති. ඒකෙන් පුළුවන් ලොකු graphic design දැනුමක් නැතත් drag and drop කරලා Canva එහෙමත් නැත්නම් graphic designs හදාගන්න. මෙතන තියෙනවා Canva එකෙන් edit කරන්න පුළුවන් දැනටම හදපු templates 5000ක collection එකක්. මේ templates 5000 ඇතුලේ social media ads, social media post, CV templates 5000ක collection එකක් තියෙනවා. ඉතින් මේක ගන්න කෙනෙක්ට social media ads හදන්න පුළුවන් ලේසියෙන්ම Canva එකෙන් මේ templates edit කරලා ඊට අමතරව social media post හදන්න පුළුවන්. CVs හදන්න පුළුවන් ලේසියෙන්ම මේ තියෙන templates edit කරලා. මේ collection එක සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ විකුණන්න පුළුවන් රුපියල් 1000කට 2000කට වගේ මුදලකට ඉන්ටර්නැෂනල් මාකට් එකේ මේක ඩොලර් 25 35 අතර මුදලකට විකුණන්න පුළුවන්. ඊළඟට අපි ළඟ තියෙන ප්‍රොඩක්ට් එක තමයි kids coloring books. ඔයා සමහරවිට බස් එක යනකොට එහෙම දැකලා ඇති. ඔයා විකුණන්න ගේනවා චිත්‍ර තියෙන ළමයින්ට පාට කරන්න චිත්‍ර තියෙන පොත්. අන්න ඒ වගේ මෙතන තියෙනවා e-books. ඒ කියන්නේ PDF විදියට kids coloring books. මේක ගන්න කෙනෙක්ට මේ PDF එක download කරගෙන color print out එකක් ගත්තට පස්සේ යාගේ ළමයාට දෙන්න පුළුවන් පාට කරන්න කියලා. මෙතන තියෙනවා kids coloring books 5000ක වගේ collection එකක්. හිතන්න මේ ටික යා අර විදිහේ පොතක් ගත්තත් රුපියල් 500ක් දීලා එතන designs එහෙම නැත්නම් චිත්‍ර 20ක් 30ක් තමයි තියෙන්නේ. මෙතන තියෙනවා ඒ විදිහේ designs 1000ක 2000ක collection එකක්. මේක අපිට දෙන්න පුළුවන් එකක් මේ collection එකම එක්කෙනෙකුට රුපියල් 1000කට 2000කට වගේ. මේක ඉන්ටර්නැෂනල් මාකට් එකේ සෙල් වෙන්නේ ඩොලර් 25ක් 35ක් වගේ මුදලකට. ඊළඟට මේ ප්‍රොඩක්ට් ලිස්ට් එකේ තියෙන ප්‍රොඩක්ට් එක තමයි digital planners templates. මෙතන තියෙනවා digital planners 1000කට වැඩි collection එකක්. මොනවද මේ digital planners? ඔයා දැනටම දන්නවද අපි කාලසටහන් වගේ හදාගන්නේ.
අපි හදා ගන්නවා habit trackers. එතකොට budget trackers. මෙන්න මේ විදිහේ කියන්නේ අපි දැනට මොකක් හරි track කරගන්න අවශ්‍ය නැහැ. අපි weight loss trackers මෙන්න මේ විදිහට හදාගන්න ඒවල templates 1000ක collection එකක් මෙතන තියෙනවා. මේ එක template එක සාමාන්‍යයෙන් Etsy වගේ platform එකක sell වෙන්නේ $10ක් 15ක් අතර මුදලකට. මේවා ඔයාට print කරලා වුණත් විකුණන්න පුළුවන්. හිතන්න මෙතන තියෙනවා self care plan. ඒ කියන්නේ self love වගේ practice කරන කට්ටියට පුළුවන් මේ plan එක අරගෙන print කරගෙන එයාගේ අදාළ routine එක track කරගන්න. එතකොට skin care habit track එක මේක ගොඩක් girls ලට එහෙම වටනවා. මේක sell කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ trackers තියෙනවා. ඊට පස්සේ budget tracker කොහොමද අපේ income expenses manage කරගත්තේ? ඒවා හරියට track කරගන්න. එතකොට කොහොමද අපි අපේ small business එක manage කරගන්නේ? අපේ මොනවද expenses තිබ්බේ? මොනවද income තිබ්බේ? කවද්ද? මෙන්න මේ වගේ templates 1000ක collection එකක් තියෙනවා. මේවා ඔයාලට phone එකේ තියාගෙන use කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේවා download කරලා print out එකක් අරගෙන use කරන්නත් පුළුවන්. මෙතන මේ විදිහේ collection එකක් තියෙනවා templates 1000ක. මේක ඔයා ලංකාව ඇතුලේ විකුණුවොත් එක template එකක් සාමාන්‍යයෙන් විකුණ ගන්න පුළුවන් රුපියල් 500කට වගේ. මේක ඔයා international market එකට sell කරනවා නම් අර මම පෙන්නුවා වගේ etsy.com වගේ sites වල sell වෙන්නේ $10 15 වගේ මුදලකට. ඊළඟට අපි ළඟ තියෙනවා මිලියන 750කට වැඩි email සහ WhatsApp phone numbers තියෙන database එකක්. මේ database එකේ ලෝකෙ වටේ තියෙන හැම country එකකින්ම WhatsApp numbers සහ emails තියෙනවා. උදාහරණයක් විදියට USA වලින් මිලියන 2-3ක email list එකක් තියෙනවා. ඊට අමතරව WhatsApp numbers උත් ඒ ප්‍රමාණෙම තියෙනවා. USA, UK, Canada, Australia, New Zealand, Dubai මේ ඕනම රටකින් email සහ WhatsApp numbers මේ WhatsApp data මේ email database එකේ තියෙනවා. WhatsApp සහ email database එකේ තියෙනවා. දැනට මාකට් එකේ මේ WhatsApp numbers එහෙමත් නැත්නම් email sell වෙන්නේ එක collection එකක් එක country එකක collection එකක් $10කට වගේ මුදලකට. අපි හිතමු ඔයා ළඟ තියෙනවා USA emails ලක්ෂක collection එකක්. ඔයාට මේක sell කරන්න පුළුවන් email marketing කරන කට්ටියට $10කට වගේ මුදලකට. ඉතින් මෙතන තියෙනවා email සහ WhatsApp phone numbers මිලියන 750කට වැඩි collection එකක්. මේක ඔයාට විවිධ අයට විවිධ මුදලට sell කරන්න පුළුවන්. මම කිව්වා වගේ අවම මුදල $10කට වගේ මේක එක collection එකක් sell වෙන්නේ. ඊළඟට අපි ළඟ තව තියෙනවා දැනට website එකක් හෝ YouTube channel එකක් Facebook page එකක් කරන කට්ටියට එයාලගේ post videos එහෙම නැත්නම් website එක share කරලා international audience එක ගන්න පුළුවන්. දැනට social media public groups 15000කට වැඩි collection එකක්. මෙතන තියෙන WhatsApp groups 15000කට වැඩි collection එකක්. Facebook groups 8000ක collection එකක් සහ Telegram groups 3000ක collection එකක්. මේ group සාමාන්‍යයෙන් ලංකාව ඇතුළේ sell වෙන්නේ group 500ක මේ වල තියෙන groups වල links මේ links සාමාන්‍යයෙන් 500ක 1000ක වගේ collection එකක් ලංකාව ඇතුළේ sell වෙන්නේ රුපියල් 500ක වගේ මුදලකට. හිතන්න මේක international market එකේ sell වෙන්නේ $10කට 15කට වගේ මුදලකට. මේකත් ඔයාට ඕන තරම් sell කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ළඟ තියෙනවා Lightroom preset 15000කට වැඩි collection එකක්. දැන්ට ෆොටෝග්‍රැෆි කරන කෙනෙක්ට එහෙමත් නැත්නම් මොබයිල් ෆොටෝග්‍රැෆි කරන කෙනෙක්ට එයා ගන්න ෆොටෝස් වල ලස්සන වැඩි කරන්න මෙන්න මේ Lightroom preset use කරන්න පුළුවන්. දැනට මේක මාකට් එකේ sell වෙන්නේ ඉන්ටර්නැෂනල් මාකට් එකේ නම් $20ක් 30ක් වගේ මුදලකට ලංකාව ඇතුළේ නම් රුපියල් 1000ක් 2000ක් අතර වගේ මුදලකට තමයි මේ preset collection එක sell වෙන්නේ. තවත් වැදගත්ම ප්‍රොඩක්ට් එකක් තමයි මේ prompts bible කියන්නේ. ඔයා දැනට මේ AI එක වැඩ කරන කෙනෙක් නම් ඔයා දන්නවා ඇති AI වලින් හොඳ output එකක් ගන්න නම් අපි හරියට prompt එක type කරන්න ඕන. අන්න ඒ විදිහට එක එක වැඩවලට අදාළව prompt හදපුවා. ඒ කියන්නේ දැනට මේවා sell වෙනවා. මේ හරියට ලියපු prompts ඇතුළත් කරපු collection එකක් තියෙනවා. prompts 20000ක 30000ක collection එකක් තියෙනවා. මෙන්න මේ collection එකේ ChatGPT විතරක් නෙවෙයි Midjourney වලත් හරියට output එකක් ගන්න පුළුවන් විදිහට ලියපු prompts 20000ක 30000ක collection එකක් තියෙනවා. මේක ලංකාව මාකට් එක ඇතුලේ sell වෙන්නේ සාමාන්‍ය රුපියල් 1000 2000 වගේ මුදලකට. international market එකේ මේක $25ක් 35ක් අතර මුදලකට sell වෙනවා. ඊළඟ අපි ළඟ තියෙන තවත් වැදගත් product එකක් තමයි social media post කියන්නේ. මෙතනත් තියෙනවා කිසිම watermark එකක් නැති social media post 10000කට වැඩි collection එකක්. මෙතන තියෙනවා gym quotes තියෙන post තියෙනවා, motivational quotes තියෙන post තියෙනවා, movie quotes තියෙනවා, fitness lovers ඔය වගේ එක එක categories වලින් social media post 10000කට වැඩි collection එකක් තියෙනවා. ඉතින් දැන් නම් Facebook page එකක් කරන්න කැමති කෙනෙක්ට Instagram page එකක් කරන්න කැමති කෙනෙක්ට මේ post ටිකම විකුණලා ඔයාලට
ගාණක් හොයාගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ලංකාව මාකට් එක ඇතුලේ ඔයාලට රුපියල් 2000කට 3000කට වගේ මුදලකට විකුණන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් මාකට් එකේ මේක සෙල් වෙන්නේ ඩොලර් 20ක් 30ක් වගේ මුදලකට. අපි ළඟ තියෙන තවත් වැදගත් ප්‍රොඩක්ට් එකක් තමයි මේ වීඩියෝ එඩිටිං ඇසෙට්ස් පැක් එක කියන්නේ. මේ ඇසෙට්ස් පැක් එක ඇතුලේ ඇනිමේෂන්ස්, බෑග්ග්‍රවුන්ඩ්, ෆුටේජස්, අයිකන්ස්, මියුසික්, ට්‍රාන්සැක්ෂන්ස්, ඕවර්ලේස්, PNG, SFX වගේ අපේ වීඩියෝ එකක තියෙන ක්වොලිටි එක වැඩි කරන්න අවශ්‍ය වෙන මැටීරියල්ස් කලෙක්ෂන් එකක්ම මෙතන තියෙනවා. මෙතන තියෙනවා GB 45කට වැඩි කලෙක්ෂන් එකක්. ඉතින් මේක යූස් කරගෙන පුළුවන් TikTok වීඩියෝස් කරන කෙනෙක්ට, YouTube channel එකක් කරන කෙනෙක්ට එයාගේ වීඩියෝස් Adobe After Effects වලින් හදාගත්තා වගේ, එහෙමත් නැත්නම් Premiere Pro වලින් වීඩියෝ එක හැදුවා වගේ ක්වොලිටි එකක් ගන්න CapCut free version එකේ. CapCut Pro එකේ තියෙන transition මෙතන තියෙනවා. මේවා යූස් කරලා එයාට පුළුවන් CapCut free එකෙන් උනත් ක්වොලිටි වීඩියෝ එකක් හදාගන්න. මේ වීඩියෝ එඩිටිං ඇසෙට්ස් පැක් එක ලංකාවේ ඇතුලේ සෙල් වෙන රුපියල් 2000 3000 වගේ මුදලකට මේක ඉන්ටර්නැෂනල් මාකට් එකේ ඩොලර්ස් 20ක් 30ක් අතර මුදලකට සෙල් වෙනවා. දැනට අපේ ප්‍රොඩක්ට් ලිස්ට් එකේ තියෙන අවසාන ප්‍රොඩක්ට් එක තමයි මේ වෙබ් ඇප් සෝස් කෝඩ්ස් කියන්නේ. මෙතන තියෙනවා softwares 550කට වැඩි කලෙක්ෂන් එකක සෝස් කෝඩ්ස්. මෙතන තියෙනවා account management system, POS system, LMS system, එතකොට social media, video players, මෙන්න මේ වගේ වෙබ් ඇප්ස් වලට ලියපු කෝඩ්ස් මෙතන තියෙනවා. මේ කෝඩ්ස් අරගෙන එඩිට් කරලා තමන්ගේම software එකක් විදියට softwares හදන්න මේ source codes use කරලා අපිට පුළුවන්. ඉතින් අපිට මේ source codes ටික sell කරන්න පුළුවන් කාටද? university students ලාට sell කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැනට software engineer කෙනෙක් වෙන්න කැමති job එකක් කරන. එහෙමත් නැත්නම් තාම ඉගෙන ගන්න ඕන කෙනෙක්ට මෙන්න මේ source code ටික වටිනවා. මොකද මේවා අරගෙන එයාටම edit කරලා එයාගේම softwares හදාගැනීමේ හැකියාව තියෙනවා. මේ ටික ලංකාව ඇතුලේ සාමාන්‍යයෙන් සෙල් වෙන රුපියල් 2000 3000ක් වගේ මුදලකට මේක ඉන්ටර්නැෂනල් මාකට් එකේ ඩොලර් 35 45 අතර මුදලකට සෙල් වෙනවා.